ආයිබෝවන් යාළුවනි. අලුත් අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි බිබික්කා. මගේ රහස් වට්ටෝරයෙන් හරිම ලේසියෙන් හදමුද? අද මම ඔයාලට කියලා දෙනවා පියවරෙන් පියවර මේ රසම රස බිබික්කන් හදන හැටි. මේ පාර මගේ බිබික්කන් එකට බැදගත් රොලන්, පාන් පිටි, පැණි, ඒ වගේම කජු, රටඉඳි, කෙඩි සහ මිශ්‍ර පළතුරු ගොඩාක් පාවිච්චි කරනවා. හැබැයි මගේ විශේෂම රහස මේ තේ කාට එක. මේකෙන් තමයි කේක් එකට නියම පාටයි මෘදු ගතියයි ලැබෙන්නේ. දැන් අපි මේක කලවම් කරමු. මුලින්ම මම පැණි සහ සීනි වලට බටර් එකතු කරලා හොඳට කලවම් කරනවා. මම මේකට බටර් එකතු කළේ කේක් එක තවත් මෘදු වෙන්න ඕන නිසායි. දැන් මම මේකට නැවුම් ගාගත් පොල් සහ හොඳින් සීනිව කපාගත් රටින්දි එකතු කරනවා. රටින්දි නිසා මේ බිබික්කන් එකට හොඳ පෝෂණයක් වගේම ලස්සන තද පැහැයකුත් ලැබෙනවා. අපි මේක හොඳට කලවම් කරගමු. බලන්න මේකේ ලස්සන. දැන් මම මේ රත් කරගත් මිශ්‍රණය ලිපෙන් ඉවත් කරලා වෙනත් බඳුනකට මාරු කර ගන්නවා. අපි අනිත් අමුද්‍රව්‍ය ටික එකතු කරන්න කලින් මේ විදිහට ඉඩ තියෙන බඳුනකට දාගන්න එක පහසුයි. දැන් මම මේකට බැදගත් රොලන් සහ අපේ සිහිනුව කපාගත් කඩු ටික එකතු කරනවා. කඩු වැඩිපුර දැම්මම තමයි මේ බිබික්කන් එකට ඒ වගේම විශේෂ රාජකීය රසයක් ලැබෙන්නේ. අපි මේක එකපාරේ දාන්නේ නැතුව ටිකෙන් ටික දාලා හැමින් කලවම් කරගමු. ඔන්න දැන් මම මේකට චෙරි, මිශ්‍ර පළතුරු වගේම අපේ සාම්ප්‍රදායික පොහොල් දෝසි සහ බූන්දි එකතු කරනවා. මේ දේවල් දැම්මම තමයි මේ බිබික්කන් එකට නියම පෝෂණය සහ ඒ විශේෂ පෙන්රස ගතිය ලැබෙන්නේ. අපි මේ හැමදේම හොඳට කලවම් කරගමු. දැන් අපි මේකට පාන් පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා ටිකින් ටික පෙනේරයකින් හලාගෙන එකතු කරගමු. මේ විදිහට පෙනේරයකින් හලන එක ගොඩක් වැදගත්. එතකොට තමයි කේක් එකේ කැටි ගෑන්නේ නැතුව හරිම සැහැල්ලුවට සහ මෘදුවට ලැබෙන්නේ. අපි දැන් මේක හෙමින් කලවම් කරගනිමු. අපි මේක අවන් එකේ දාන්න කලින් පැටියකට දාලා ලස්සනට කජුර හොර ගන්නවා. මේක පිළිසෙද්දී මුළු ගේම සුවඳ වෙනවා. මම මේක සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයකින් විනාඩි 50ක් විතර පුලුස ගන්නවා. වැඩි වෙලාවක් අවන් එකේ තිබ්බොත් කේක් එක වේලෙන්න පුළුවන්. ඒ නිසා නියම වෙලාවට එළියට ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඔන්න බලන්න අපේ බිබික්කන් එකේ ලස්සන. බලන්න මේක කොච්චර මෘදුද කියලා. ඇත්තටම මේක හදලා දවස් 2කින් විතර තියලා කනකොට තමයි රස වැඩි. මේ අවුරුද්දේ ඔයාලා මේ විදියට හදලා බලන්න. අපේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවෝ එක්ක ෂෙයා කරගන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් හමු.